Hi guys, Komada. Welcome back to our YouTube channel. අද ජට ඉන්ට්‍රඩක්ෂණ කියම් පටන් ගන්න අතරමිකුත් අදාලා December 3rd හරිද ඉතින් එකක් තමයි පළවෙනිටම කියන්න ලංකාවේ මේ වෙලාවේ ශ්‍රී ලංකාවල තියෙන සිටුවේෂන් එක ඇත්තටම dangerous and sad. හයි ඉතිං ඒත් එක්ක මේ ඔයාලා මේ දකින බ්ලොග් එක දැම්ම එලියට දාන්න නෑ එක නිසා ටික දවසක් ගියා කොහමද මගේ vlogs පරක් කළානේ ඉතින් ඒක නිසා ඉඩි හිතන්නවා මේකත් ටිකක් පරක් වෙලා තමයි ගේන්නේ හැබැයි මේක very special දෙයක් මේක කොහොමද කියන්නේ මම මෙච්චර කාල ගෙනාව අපි දුබයි ඇතුලේ ඉන්සයිඩ් UAE කරන දේවල් ටිකක් ඉතින් මේ පාර වලට කියනවා UAE වලින් outside කියලා කරන දෙයක් ඉතින් UAE වල national day එක තිබුණා මේ yesterday තිබුණේ December 2nd. ඉතින් ඒත් එක්ක අපි December 2nd අතරම මේ holidays වලට යන්න plan කරපු trip එකක් තමයි postpone වෙලා December 5th ගිහලා December 8th එන්න plan කරා. ඉතින් අපි යන්නේ දැන්ටමත් ඔයාලා මගේ thumbnail එකෙන් දකින්න ඇති Georgia වලට. UAE ඉඳලා ජෝර්ජියා යන්න ටිකක් ලේසි රෙසිඩන්ස් වීසා හෝල්ඩර්ස්ලට ඉතින් මේ ඉතින් අපි දැන් තාම ප්‍රිපෙයාර් කරන ගමන් අද දෙසැම්බර් 3 දැන් රෑ ගොඩක් රෑ මම හිතන්නේ 11ට 12ට විතර ඇති අපි යන්නේ 5 පාන්දර ඉතින් හෙට දවස් 4 තව වැඩ කුඩකට වෙන් කරලා තියෙන හින්දා දැන් පැකින් ටික ඉවර කරන්න යන්නේ අර last moment packing නෙවෙයි ඉතින් කලින් කරන packing ටික කරන්න යන්නේ ඒත් එක්ක පෙන්නන්නම් මේ දවස්වල ජෝර්ජියා වල මාරම සීතලයි like it's really cold අපි check කරගෙන snow තියනවාද weather එක කොහොමද දිගටම check කර ඉඳලා අපි ඒකට හරියන විදිහට clothes ගත්තේ jacket shoes මේ ඔක්කොම රෙඩි කරගත්තා. ඉතින් ඒකටත් එක්ක හරියන විදිහට. ඒ වගේම අද අපි change කරගෙන ආවා මගේ කරන්සි එක මගේ බෙඩ් එක මේ වෙලාවේ මාර මිසවන්න පේනවා. තව එකක් තමයි අපේ අයියාගේ බර්ත්ඩේ එක හෙට. ඉතින් අද රෑ දැන් 12ට අපි බර්ත්ඩේ කේක් කපනවා 12. වෙද්දි දැන් තාම 12ට නෑ. ඉතින් ඒකත් කරන්න ඕනේ බර්ත්ඩේ කේක් එකක් මෙතන තව කේක් එකක් දෙනවා ඒක තමයි සර්ප්‍රයිස් කේක් එක. මම දැක්කද කොහෙද මම හිතන්නේ මේ ඒවත් කොමඩික මේ රූම් එකේ තමයි තියෙන්නේ. So මම කියන්න ගියා සල්ලි ජෝර්ජියා වලට අපි කරන්සි එක චේන්ජ් කරා පොඩි ගාණක් තමයි කියන්නේ මේ තියෙන්නේ ජෝර්ජියන් කරන්සි එක ඒක ඇවිල්ලා ජෝර්ජියා ලැරි කියලා තමයි කියන්නේ ජෝර්ජියන් ලැරි ඉතින් ඒකත් එක අපි ඩිරම්ස් AED කියනවා වගේ ජෝර්ජියන් ලැරි මේ ජෙල් කියලා කියන්නේ ඒකයි තව අපිට හම්බුන ලොකුම හොඳ ඇඩ්වයිස් එක තමයි ඩිරම්ස් චේන්ජ් කරද්දී ඩොලර්ස් වලින් චේන්ජ් කරන්න කිව්වා මොකද ඩොලර්ස් වලින් චේන්ජ් කරාම මේ අපිට එහෙ ගිහිල්ලා හම්බෙන ලැරි ප්‍රමාණය වැඩි කිව්වා මෙහෙට වඩා ඒකත් එක අපි ඩොලර්ස් තමයි ගොඩක් චේන්ජ් කරගත්තේ පොඩි ලැරි ප්‍රමාණයයි ගත්තේ චේන්ජ් කරගත්තේ මම ඊතර ඩීටේල්ස් වලට පස්සේ කියනවා කොහොමද වෙන්නේ කොයි වගේද අපේ ඩෝ එක යන්නේ මමයි අක්කයි අයියයි බබයි අපේ මින්කු බබයි අපි 4 දෙනා තමයි යන්නේ ඉතින් මේක ඇත්තටම සෝලෝ ප්ලෑන් කරපු ට්‍රිප් එකක් ඉතින් ඒ දොන්දරත් පස්සේ ජොයින් වුණා මගේ ට්‍රිප් එකට සෑඩ්ලි මගේ සෝලෝ ට්‍රිප් එක බ්ලාස්ට් කරන්න යුතුයි Hi guys, very good morning. අද වෙලා December 5th. දැන් වෙලාව මම හිතන්නේ උදේ 4 maybe 4:30 something. bags ටික දාගන්න යන්නේ අපි airport යන්න. Hi guys, ඉතින් ඔන්න ගොඩ කාලයක් ඉඳලා මම vlog එක edit කරන්න ගත්තා ජෝර්ජියා vlog එක. අද ඇවිල්ලා ජනවරි date එක නම් මතක නැහැ මට අද 20th හරි 22nd විතර. අද තමයි අතරම කිව්වොත් මම vlog එක edit කරන්න free time එකක් හොයාගත්තේ. ඉතින්
මම එක්ස්පලේන් කර යන්න අපි ජෝජයා යන්නේ කොහොමද වීසා ප්‍රොසෙස් එක කොහොමද මගේ ඉන්ස්ටා එකට ගොඩක් අය දාලා තිබුණා ජෝජයා යනවා ගිහලා ෆොටෝස් දැම්මම කොහොමද ගියේ මේම ගොඩ දෙවල් අහලා තිබ්බා. ඉතින් මේ throughout the vlog මම ඔයාලට කියන්න මොකද මේ first day vlog එක නිසා throughout the vlog මම explain කරන්නම් කොහොමද ගියේ කොහොමද වීසා process එක ඒ ටික ඔක්කොම මම explain කරන්නම්. මුලින්ම කියන්නම් අපි ගියේ සාජා වලින් through සාජා Air Arabia airline එක තමයි අපි use කරේ. දුබයි city එකකින් ඔයාලා ඉන්නවා නම් ගොඩාක් අයට ලේසි fly dubai airline එක use කරනවා නම් මොකද ඒක ඩුබයි එයාපෝට් ටර්මිනල් 2 එකෙන් තමයි යන්නේ. එමෙ නැත්නම් සාජා නම් Air Arabia තමයි හොඳම ඔප්ෂන් එක. අපිට ෆ්ලයිට් එක දෙන 7:55ට 7:55 වලට තමයි තිබිලිසි වලට ෆ්ලයිට් එක දෙන්නේ. ඉතින් අපේ නෙලිනුයි අපි දැන් මෙතනටලා ඉන්නවා. තාම බෝඩින් ස්ටාර්ට් කරලත් නෑ, ගේට් ඕපන් කරලත් නෑ. මගේ කැම් එකත් බෑග් එකේ. ඉතින් මම ෆෝන් එකේ රෙකෝඩ් කරනවා. අපේ නෙලිනුත් ඉස්සරහට නඩ ඉන්නවා තාම. Hi. Nelinge buona. Akka. Nelinge buona. ඉතින් නෙලින්ට තේරෙන කාලෙක යන එයාගේ ෆස්ට් ෆ්ලයිට් එක එයා චූටි කාලේ නම් ගිහලා තිනවා මම හිතන්නේ 4-5 සැරයක් මෙයා ශ්‍රී ලංකාවට ට්‍රැවල් කරා. ඔයාලත් දැක්කා ගොඩක් කලින් එයා ශ්‍රී ලංකාවට වෙලේ ගියා මගේ Instagram වල. ඉතින් දැන් එයාට ඔය තේරෙන කාලෙක යන ෆස්ට් ෆ්ලයිට් එක දැන් එයා ටිකක් බයෙන් යන්නේ දා. I don't have anyone in my seats. It's me. Ladies and gentlemen, boys and girls, it'll be a pleasure to fly you out. We're just waiting for the refueling to be finished within the next minute or two, and hopefully be on our way. Today we'll be cruising at an altitude of 34,000 feet initially, and it is a beautiful day to fly. We should have a smooth flight all the way there, with good weather on arrival as well. Just a little bit cold, but no significant weather for our route as well as on arrival as well. Having said all that, anytime that you are seated, please make sure your seatbelt is securely fastened. අපි දැන් අපේ ජර්නි එක ස්ටාර්ට් කරලා යන ගමන් ඉතින් යන ගමන් මම කියන්නම් ජෝර්ජියාව යන්න ඔයාලට ඩුබයි වල රෙසිඩන්ස් වීසා එකක් තියෙනවා නම් ජෝර්ජියා වලට වීසා ෆ්‍රී. ඒ කියන්නේ වීසා ඔන් අරයිවල්. එතනට ගිහිල්ලා තමයි ඉමිග්‍රේෂන් එකෙන් තමයි ඔයගේ වීසා එක ග්‍රාන්ට් කරන්නේ. ඔයාලගේ රෙසිඩන්ස් වීසා එක මාස 6කට වඩා තියෙන්න ඕනේ. පාස්පෝර්ට් එක මාස 3කට වඩා වැලිඩ් තියෙන්න ඕනේ. ඔයාලට ජෝර්ජියා වලට වීසා ඔන් අරයිවල් ජෝර්ජියා ෆ්ලයි කරන්න. ඉතින් අපිත් ඔක්කොමලා හැම තමයි ජෝර්ජියා වලට ගියේ. එම තමයි වීසා ප්‍රොසෙස් එක යන්නේ ජෝර්ජියා වලට. There is a foundation house for community investing in education and healthcare projects. To learn more about our Share the Cloud initiatives, visit the SkyTime portal. You can also make a difference by donating any currency. අපේ ගෙදර උඩින් යන්නේ. අපේ ගෙදර ඒරියා එක තමයි පේන්නේ යට. අපි ඊයේ මුළු රෑම නිදිලා. ඉතින් දැන් නිදිය ගන්න ඕනේ. පස්සේ හම්බෙමු and නිදිය ගන්න කලින් flight food හම්බෙනවා. කාලා නිදිය ගන්න. Just a few minutes away from Georgia, and we're going to land in another 10 to 15 minutes. So, if y'all can see, it's almost snowing in Georgia. A lot of places are in white, and I'm really excited to go to this place. So, guys, from Sharjah to Tbilisi, I've been dreaming for this trip for a very long time because
ජෝර්ජියා කියන්නේ මම දැකලා තියෙන විදිහට හරිම ලස්සන කන්ට්‍රි එකක්. හරි calm and peaceful country එකක්. ඉතින් මම ගොඩාක් දවස් ඉඳලා මම country එක ගැන හොය බල මාර ලස්සන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ හැම තැනක්ම වගේම මම capture කරා ඔයාලට පෙන්නන්නම් ඉදිරියට එන ඉස්සරහට එන හැම vlog එකකම. ඉතින් මේක ඇවිල්ලා part 1 of my Georgian travel series. The journey, the airport moments, the flight, and my first impressions are everything here. And let's start this adventure together. I think all at බලන්න මාත් එක්ක මගේ Georgian trip එක. ඔයාලත් enjoy කරන්න. ඔයාලත් දවසක Georgia යන්න. ඔයාලට ආසයිතයි. ගොඩාක් ආසයිතයි. Nelin, hi. Nelin, see will you? අපේ නෙරින් ඇවිල්ලා throughout the flight එයා නිදියගෙන තමයි ආවේ. දොයියගෙන ආවේ. ගොඩක් වෙලාට හොඳයි දොයිය ගත්ත එක. පස්සේ හැරිය ඇත්තටම 5 to 10 minutes වගේ තියේදී අපි land කරන්න. මොකද එයාට හැරියාට පස්සේ එයා අලුත් يعني environment එක වෙනස් flight එක ඇතුලේ ඉතින් ඒවත් එක්ක එයා චුට්ටක් අඬන්න ගත්තා. But okay. I had a pretty good sleep. I just now I woke up. So I woke up to the announcement they gave at the flight. It's like the pilot or the captain announced we have only 15 minutes more and within 15 minutes we'll be reaching your destination. So that's when I woke up. Then I saw this I think ජෝර්ජියා කියන්නේ පොඩි කන්ට්‍රි එකක්. යුරෝප් වලයි ඒෂියා වලයි දෙකටම තියෙන. ඉතින් ඒකේ ගොඩාක් හිස්ටරි දේවල් ගොඩාක් තියෙනවා හිස්ටරි වලට සම්බන්ධව. එතකොට ඒකේ මාර ලස්සන ලෑන්ඩ්ස්කේප්ස් ටිකක් තියෙනවා බලන්න පුළුවන්. ගියාම පුදුම ලස්සනයි සීනරීස් වගේ අර අපි පොඩි කාලේ ඩ්‍රෝ කරන්නේ කාටුන්ස් වල දකින්න යන්නේ වගේ ලස්සන ලෑන්ඩ්ස්කේප්ස් තියෙනවා. එතකොට මම මගේ පැත්තෙන් හිතනවා ජෝර්ජියා කියන්නේ ancient traditions තියෙන country එකක් blend වෙලා තියෙනවා දැන් යන modern life එකත් එක්ක. අපි කට්ටිය update වෙද්දි generation wise අර ancient traditions ගොඩක් ඒ විදිහටම blend වෙලා තියෙනවා modern life එකත් එක්ක. ඉන්න ගොඩාක් මිනිස්සුන්ගේ එහෙ මොකද එහෙදි හම්බුන ගොඩක් මිනිස්සු ගොඩක් warm hearted ඇත්තටම කියනවා නම් ගොඩාක් අය හොඳයි ගොඩාක් අය අපිට හම්බුන අය හරි එලගේ hospitality එකත් එහෙමයි. එතකොට මේකේ culture එක ජෝර්ජියා වල තියෙන culture එක cuisine එතකොට architecture buildings ඒම මාර වෙනස් මාරම ලස්සනයි. ඉතින් enjoy කරන්න මගේ vlogs වල ඔයාලට හැමදේම බලා ගන්න පුළුවන්. මගේ හැමදේම capture කරලා තියෙනවා. අපේ දැන් ෆ්ලයිට් එකෙන් බහලා ඉඳගෙන යන ගමන් සීතලයි තමයි මටත් සීතලයි. සීතලයි තමයි නේද ගානක් අපි නෙරි ජැකට් දාන්න නැතුව එනවා. ජැකට් එක දාලා නම් දොඩාගන්න. අර ටිකීලා හින්දා අදිසියන්නේ
Nilin, fine yang? Yeah, we had a 15 to 20 minutes we were there. අපි ඉන්නේ ජෝර්ජියාවල එළියට ඇවිල්ලා ඉන්නේ එයාපෝට් එකෙන් දැන් එළියට ආවේ. අපිට ඉන්නවා ලස්සන ගයිඩ් කෙනෙක්. Nika, sorry. රීනා ලස්සන ගයිඩ් කෙනෙක් මම පස්සේ පෙන්නන්නේ එයා තමයි අපිට එක්ක ටුවර් එකේ ඉන්නේ. So කඩෙන් දුන් දාන සයිස් සීතලයි. Nelin, walk will you? Nelin. Everything yeah? Huh? අයියා ඉස්සරලා යනවා. නිකන්. Looks like tire. What? Nelinge trouser ගාද? චුට්ට ගියා හුරු වෙනකම් පොඩ්ඩක් වඩාගෙන යන්න වෙනවා. ඔයාලා අපේ ගයිඩ් එක දැක්කා නේද? චුට්ටක් හරි දැක්කනේ. ලස්සනයි නේද? ඉතින් එයා තමයි අපේ throughoutම ජෝර්ජියා වල තිබ්බ ජර්නි එකේ අපිත් එක්කම මුල ඉඳලම අපි එයාපෝට් එකෙන් පික් කරලා අන්තිම වෙනකම් අපිත් එක්ක හිටපු ගයිඩ් එයා. ඉතින් ඔතනදි මම දෙයක් කියන්න. මම කිව්වනේ visa on arrival කියලා. visa on arrival එතන ජෝර්ජියන් ඉමිග්‍රේෂන් එකෙන් තමයි යාලා වීසා එක ග්‍රාන්ට් කරන්නේ. ඉතින් ඔතනදී අපිට ප්‍රශ්නයක් වුණා. මං හිතන්නේ අපි 20 minutes විතර ඉමිග්‍රේෂන් එකේ හිටියා. යාලා වීසා ග්‍රාන්ට් කරේ නැහැ. මේ ඊට පස්සේ යාලා අපිව පොලිස් ඔෆිසර්ස්ලා ගාවට දාලා නිකන් ඉන්ටර්වියුස් වගේ 5 to 10 minutes වගේ යාලා කතා කරලා තමයි අපිට වීසාස් දුන්නේ. මොකද අපි නැෂනල් ටික ශ්‍රී ලංකන්ස් නිසා ශ්‍රී ලංකන්ස්ව ටිකක් එයාලා චෙක් කරලා යාලගේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා අපේ ඩොකියුමන්ට්ස් චෙක් කරලා ඔක්කොම කරලා ටිකක් වෙලා ගියා අපිට. ටිකක් කියන්නේ ගොඩක් වෙලා ගියා. මේ එතනදී යාලා වීසා ග්‍රාන්ට් කරේ. ගොඩක් චෙකින්ස් කියලා අපේ හොටෙල් බුකින්ග්ස්, එතකොට ටුවර් එක, රිටර්න් ටිකට්ස් මේ සීරම් වගේ චෙක් කරා. සෑහෙන වෙලාවක් චෙක් කරලා තමයි ඉතින් අපිට වීසා දුන්නේ කන්ට්‍රි එකට එන්ටර් වෙන්න. දවස් 3කට 4කට වුණත් ටුවර් එකක් යද්දී එයාලා ගොඩක් චෙක් කරන්නේ. මොකද ගොඩක් අය හෙට ටුවර්ස් විදිහට ගිහිල්ලා අපහු එයාලා රිටර්න් වෙන්නේ නැතුව ඒ කන්ට්‍රි එකේම නැවතිලා ප්‍රශ්න වෙලා තියෙන නිසා තමයි ගොඩක් එයාලා චෙක් කරලා එළියට අපිව කන්ට්‍රි එකට එන්ටර් වෙන්න පර්මිෂන් දෙන්නේ. ඒත් එක කියනෝනේ කන්ට්‍රි එක අපි එයාපෝට් එකේ ඉඳලා එළියට ආපු වෙලාවෙ ඉඳලා අපි ගියපු රෝඩ්ස් පවා මාර ලස්සනයි. හරි calm and quiet රෝඩ්ස් ටිකක් මට තේරුණ විදිහට නම් මට ශ්‍රී ලංකා මතක් වුණා. මොකද හරි ග්‍රීනි. අපි දුබයි වල දකින එන්වයරන්මන්ට් එක නෙමෙයි. හරිම ග්‍රීනි. අයිස් වලට හේව බාර රිලැක්ස් එකක්. ඒක දකිද්දි මේ වෙනස්ම එන්වයරන්මන්ට් එකක්. රිලැක්ස් වෙන්න, එන්ජොයි කරන්න ගොඩක්ම හොඳ එන්වයරන්මන්ට් එකක් තමයි ජෝර්ජියාවල තිබුණේ. ඉතින් අපි දැන් යන්නේ දෙසැම්බර් 5th නේ. අපි ගියේ දෙසැම්බර් 5th. ඒ කියන්නේ ගොඩාක් සීතලයි. හැබැයි ගොඩාක් සීතල නැහැ. bearable cold එකක් තියෙන්නේ මේ එන්වයරන්මන්ට් එකේ. එතකොට ඔයාලට ග්‍රීනිම විතරක් බලන්න ඕන නම් ජෝර්ජියා මාර ලස්සනයි ස්ප්‍රින්ග් වලට.
ස්ප්‍රිං කාලෙට යන්න ජෝර්ජියාවලට ග්‍රීනිම ග්‍රීනි එන්වයරන්මන්ට් එකක් බලන්න පුළුවන්. දැන් අපි මේ ගිහිල්ලා ඉන්නේ end of autumn plus starting of winter වගේ. එතකොට එන්වයරන්මන්ට් එක අපිට bearable ඔය විදිහට එන්ජොයි කරලා ඉන්න පුළුවන්. මොකද ගොඩාක් සීතල වුණොත් අපිට ඇවිදින්න කරන්න හරි අමාරුයි. අපි ඉතින් අර ගොඩාක් සීතලට හොරු වෙච්ච අය නෙමෙයි. අපිට ශ්‍රී ලංකාවලත් සීතල නැහැ. දුබයි වලත් ලොකු සීතලක් නැහැ. ඉතින් ඒත් එක්ක ඔය කාලේ ජෝර්ජියා යන අයට හරි bearable environment එක. ඉතින් තව ටිකක් පරක් වෙලා ගියොත් end of December January වගේ ගියොත් එයාලා කිව්වා සිටි එකෙත් ස්නෝවිං ගොඩක් කියලා මේ තිබිලිසි වල. ඉතින් ඒත් එක්ක බලද්දි අපි මේ ගියපු ටයිම් එක හොඳයි කියලා අපිට හිතුණා. දැන් ජෝර්ජියා වල සිටුේෂන් එකත් එක්ක. You will see lots of street dogs here, and which one have earrings, and most of the dogs have the earrings because of it's vaccinated and it's not dangerous. ඒ උනාට අපේ පැත්තේ ඉන්න අයට වඩා මෙහි අය ගොඩාක් ලොකු ඉඳන් අතට. සීතලයි. එපා යා. යන්න මේකත් එක සවයි වුණ හැකි මට. අපේ Jawari Monastery එකේ we at the Jawari Monastery and it's a church but සීතලයි. Ministry of Culture and Sport of Georgia. What a view! අයයි මෙතන ඉන්න පුලංගයෝ. Come Nelin, walk. Nelin, walk. Nelin, walk, Nelin. Walk, come. Watch out, talk to the wind. Come, walk. Yes. Ah, it's so cold, wind. නෑ මේක අවුලක් නෑ. තාත්තා යනවා ඉස්සරලා. Our very first day in Georgia and the very first place we are visiting today. Huh? No Indian movie just. I told you Hollywood movie. Hollywood. Hi, my friend. Hello. So, okay, there. This will be our last destination. We will come here before 5th century. I'm saying from 5th century. Before. Yeah.
like 16th centuries before, it was capital city of Georgia. Most of the houses saved from UNESCO, these buildings, it will not change never. We cannot change style of the how it looks the city now. When we want to have a more big city, we can build another places, not in this destination, because 30-40% of the houses saved from the UNESCO. So this river is coming from the Turkey in Georgia and going to the Azerbaijan. This is the transit river. This is coming there to the Russian border. මේ තමයි ජවාරි මොනස්ට්‍රී කියන්නේ චර්ච් එකට. ඉතින් ඒ චර්ච් එක ඇතුලේ ඇවිල්ලා ඒන්ෂන් රෝමන් කැතලික් චර්ච් එකක්. එතන වෙනම ස්ටෝරි එකක් තියෙනවා. අපිට ඇතුලේ වීඩියෝස් ගන්න බෑ. ඉතින් එළියේ වීව් එක and ඒක වටේට තියෙන දේවල් විතරයි අපිට වීඩියෝස් ගන්න පුළුවන්. අපි ඇතුලේ ඇවිද්දා ගොඩක් හැබැයි ඒකක්වත් අපිට ගන්න බෑ වීඩියෝස්. ගත්ත පාට් එකක් තියෙනවා. හැබැයි ඒ ගත්ත පාට් එක මට දාන්න බෑ. මොකද යාලා එතන ස්ට්‍රික්ට්ලි දාලා මම පස්සේ තමයි අතරම දැක්කේ ෆොටෝස් වීඩියෝස් ගන්න බෑ කියලා. එතකොට මම අරගෙන ඉවරයි. ඉතින් ඒක නිසා ඒ පාට් එක පොඩ්ඩක්වත් මම දාන්නේ නැහැ, ඉන්ක්ලූඩ් කරන්නේ නැහැ. ඉතින් මේ ඇවිල්ලා මෙතන එහාට මේක වටේට තියෙන වීව් එක තමයි මාරම ලස්සන. මොකද මේක තියෙන්නේ කන්දක් උඩ. ඒ කන්ද උඩ ඉඳලා බලද්දි ලොකු ලස්සන වීව් එකක් පේනවා වටේට. ඒත් එක්කම කියන්න ඕනේ මම දැක්ක දෙයක් තමයි මෙහි ගොඩාක් මවුන්ටන්ස් වල උඩ ක්‍රොස් එකක් දාලා තියෙනවා. මම ඒක ගොඩාක් තැන්වලදී නෝටිස් කරා. ජෝර්ජියන් ටුවර් එකේ තනිකරම මම ගොඩාක් තැන්වලදී දැක්කා. ඒ ක්‍රොස් එක දාලා තියෙනවා ගොඩාක් තැන්වල. මේක තමයි අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එක ජෝර්ජියාවල. මෙතනින් පස්සේ අපි යන්නේ තවත් මීට වඩා ලස්සන ප්ලේස් එකකට. ඉතින් බලාගෙන ඉන්න. අපි අපේ සෙකන්ඩ් ඩෙස්ටිනේෂන් එකට තමයි ඊට පස්සේ ගියේ. අපේ ෆස්ට් ඩෙස්ටිනේෂන් එක ඉවර කරලා අපි එහෙමම ගියා. අපි අතරම ගියොත් ලන්ච් ගන්න කොහෙන්වත් නැවතුනේ නැහැ. එක පොඩි ෂොප් එකකින් නවත්තලා අපි කන්නාස දේවල් ගත්තා. අපි කන්නාස දේවල් කියන්නේ ඒකේ තිබුණේ නැහැ. ඉතින් අතන අපිට කන්න පුළුවන් දේවල් නෙවෙයි. හැබැයි අපි very first day නිසා අපි very first day එකේ එහෙ තියෙන food try කරා. එහෙ තියෙන food වලින් සමහරක් ගොඩක් ඒවා අතරම ගොත් pastries රොටි වගේ දේවල් ටිකක් තමයි තිබ්බේ. ඉතින් ඒව තමයි අපි try කරේ. ඒවා අපි අරගෙන අපි යන ගමන් තමයි කාකා ගියේ. මොකද අපි කොහෙවත් නවත්තන්න ගියේ අපි සෙකන්ඩ් ඩෙස්ටිනේෂන් එකට යන එකට අපිට පරක් වුණොත් අපිට සන්සෙට් එක බලන්න බැරි වුණොත් එතෙන්ට ගිහිල්ලා වැඩක් නැහැ කිව්වා. ඉතින් ඒක නිසා මොකද සිටි එකේ ඉඳලා අපි 2 hours විතර ගියා අපේ සෙකන්ඩ් ඩෙස්ටිනේෂන් එකට. 1.5 hours වගේ ගියා. එතන ගොඩක්ම බලන්න ඕනේ කියලා කිව්වේ සන්සෙට් එකත් එක්ක. ඉතින් අපි ඉක්මනට එතෙන්ට ගියා. අපි යන්නේ තවත් ලස්සන තැනකට නැචරලි හැදුන කේව්ස් බලන්න. ඒන්ෂන්ට් අය ජීවත් වුණේ ඒ වගේ කියලා තමයි. ඒ වගේ ඉස්සර කාලේ කියලා කිව්වේ ඒන්ෂන්ට් ටයිම්ස් වලදී. ඉතින් ඒ කේව්ස් බලන්න තමයි අපි යන්නේ. ඒකත් එහෙ තියෙන ටුරිස්ට් ඩෙස්ටිනේෂන් එකක්. ගොඩක් අය යනවා බලන්න. ඉතින් දිගටම බලාගෙන ඉන්න. මම රෝඩ් ජර්නි එකත් අපි යන ඔය හැම පාරක වගේම වීඩියෝස් අරගෙන දාන්නේ. අතන බෝරින්ග්ද දන්නේ නැහැ ඔයාලට. ඒ වුණාට හරි කාම් සහ ඒ වගේ වයිබ් එක වෙනස්. ගොඩක් වෙනස්. and ගොඩක් ඒවා ලංකාව වගේ ශ්‍රී ලංකාව වගේ. ඒක නිසායි මම ගොඩක් තැන්වලදී රෝඩ් එකේ යන වීඩියෝස් ගන්නේ ගොඩක් ඒ වගේ. හරි දිගටම බලන් ඉන්න. අපි යන ඩෙස්ටිනේෂන්ස් ගොඩක් ලස්සනයි, ඒන්ෂන්ට් and ගොඩක් හිස්ටොරික්. so enjoy කරන්න. ඔයාලට හිතන දේවල් ඉතින් කමෙන්ට් කරන් යන්න. like එකකුත් දාලා share එකකුත් දාලා යන්න හොඳයි. You know, my father did. Now he is coming with me, like situation there, right? So we know the language to fire my father from my body. Okay. But here, how we know they are? If I take him there, so I have to come Georgia and again hold him and come and go from his body like this. No, There is some beliefs. no, they are afraid. You know, but They are also, afraid. they I are understand. And in too. Georgia, we are joking like No, there is I- backpacking.
I have. No, bro. Yeah, we have. I have very good neighbors. Anytime when you want, you can play the music. Anytime you can say talking very high volume. They never have a problem. And where are you living? Someone asking. And they are to the dead people, like graves. I saw it. They never have a problem. Ask it. Yes. Ask it. Say very husky. Not Malmut. ඉතින් මං අපේ නෙක්ස් ඩෙස්ටිනේෂන් එකේ ඉතුර ටික ඔක්කොම තව බ්ලොග් එකකින් අරන් එන්න. මොකද මේ බ්ලොග් එකට දැම්මොත් මේ බ්ලොග් එක තවත් දිග වෙනවා. ඉතින් මොකද මේක අපි උදේ ඉඳලා ට්‍රැවල් කරන්න ගත්ත වෙලේ ඉඳලා තියෙන ඔක්කොම වීඩියෝස් ටික තියෙන නිසා මම ඊළඟ එක තවත් බ්ලොග් එකකින් ගේන්නම්. ජෝර්ජියා අපි කියපු එකේ ට්‍රැවල් සීරීස් එකේ බ්ලොග් 2 එකෙන් අරගෙන එන්න. අපේ සකන්ඩ් ඩෙස්ටිනේෂන් එකයි සකන්ඩ් ඩේ එකයි. ඉතින් මේක එන්ජොයි කරලා ඔයාලට හිතන දේවල් කමෙන්ට් කරලා යන්න. සමහරක් විට ඔයාලට බෝරින් වෙයි මේක ෆස්ට් ඩේ වුණාට. මොකද ගොඩාක් තියෙන ට්‍රැවල් කරන ඒවා, රෝඩ් එකේ ඒවා, පාරේ යන ඒවා. ඉතින් ඒක නිසා හොඳම ටික එන්න තව ඉස්සරහට තමයි එන්න තියෙන්නේ. ඒක නිසා මේක දැනට එන්ජොයි කරන්න. ඉක්මනටම අරන් එන්නම් ජෝර්ජියන් පාර්ට්ස් ඊළඟ පාර්ට්ස් ටිකක් ජෝර්ජියන් ටුවර් එකේ. ඉතින් ඔක්කොටම stay safe, enjoy my vlog, subscribe, comment, like, and just share your ideas and share my video with your friends. Okay, so bye bye, see you again in my next Georgia tour travel vlogs. Bye.